ගිය අවුරුද්දේ මම අනුමාන කරා ද්‍රවස්ථිතිය එකයි මිනුම් උපකරණ ස්ක්‍රූප්පු ආමානය ඊ කියලා. එතකොට ආවේ මොකද්ද? ස්ක්‍රූප්පු ආමානය තමයි ආවේ. ස්ක්‍රූප්පු ආමානය තමයි පුතේ ආවේ. මේකෙන් ගොඩ ආපු යොන් අවසාන මාස ටිකේ ගොඩ ආපු යොන් හින්න ගොඩක් ඉන්නවා. හරිද? ඔක්කොම බදාගෙන දගන්න එපා. සමහරු කරන්නේ හැම එක පාඩමක්වත් නෑ ඔක්කොම බදාගෙන දගනවා. එහෙම නෙමෙයි. අවශ්‍ය ටික බදාගෙන දගනවා. මුලින්ම මතක් කරන්න ඕනේ සර්ගේ MCQ පොයින්ට් පන්තිය. ඒක මට ලොකු උදව්වක්. වැදගත්ම දේ මට ගොඩ මතක තියෙන මගේ MCQ එක. ඒක හැදුනේ සර්ගේ ක්ලාස් එකෙන්. MCQ පොයින්ට් ක්ලාස් එක. අය විභාගෙට යනකොට ප්‍රැක්ටිකල් S2 පියාගෙන ලියන්න පුළුවන් වෙන්න හදන්න. ප්‍රැක්ටිකල් එක නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ලිව්වේ. ඒක නම් සෑහෙන හිතේ නිදහසෙන් ලිව්වේ. ඔයාලා ලව්වා කරවලා මම සාකච්ඡා කරනවා. ප්‍රැක්ටිකල් වල වැදගත් පොයින්ට් මොනවද? ඒව ඔක්කොම ප්‍රැක්ටිකල් එක උගන්වලා ඉවරලා. ප්‍රැක්ටිකල් එක උගන්වලා අපි වැදගත් කරුණු මොනවද? ඒ ඔක්කොම කරලා ඉවරලා එකකට 20 ගාන විතර උගන්වනවා. ගොඩක් ළමයි අහලා තිබ්බා කොහොමද සර් ගිය අවුරුද්දේ වගේ නැත්නම් ඊට පෙර අවුරුදු වල වගේ තවම අනුමාන වීඩියෝ එක දැම්මේ නැත්තේ ඇයි කියලා ගොඩක් ළමයි අහලා තිබ්බා. ඔන්න පුතේ කිව්වා වගේම අනුමාන වීඩියෝ එක දාන්න තමයි යන්නේ. ඔප්පු අදහස් එයාලගේ දින 14 වැඩපිළිවෙල හොඳ වුණාද? ගිය අවුරුද්දේ අපි කරා දින 14 වැඩපිළිවෙල. ඒක මං කියලා ඉන්නම්කෝ. ඒක හොඳ වුණාද? ඊට පස්සේ මොකක්ද අපි කරපු වැඩපිළිවෙල එක සාර්ථක වුණාද? ඒකේ ප්‍රතිඵල ගත්ත කට්ටිය ඉන්නවද? එතකොට දැන් මම මේන්ලි අපි ෆිසිකල් ක්ලාස් කරන්නේ කුරුණෑගලයි නුවරයිනේ. ඒ වුණාට ලංකාවේ වටේම කට්ටිය මේ වැඩ පාඨමාලාවට සම්බන්ධ වෙලා කොහොමද කරගත්තේ? ඒව හැම කියලා ඔය මේ අනුමාන කියලාගෙන යන අතරතුර ඔයාලට පොඩි පොඩි වීඩියෝ කෑලි වලින් බලන්න පුළුවන්. එතකොට ඔයාලට විශ්වාසය තහවුරු වෙයි මේක මේ ඕකේ නැත්නම් මේ කියන අනුමාන ආවද නැද්ද කියලා. අනිත් කාරණේ තමයි වෙනම ට්‍රේනින් කරනවා. ඒ කියන්නේ එක ව්‍යුහගත එක්කට දැන් අපි හිතන්නකෝ පළවෙනිට එන්නේ යාන්ත්‍ර විද්‍යාව ව්‍යුහගත එකටනේ. ඒකට අපි ව්‍යුහගත 20ක් විතර කරවලා ට්‍රේනින් ගත කරනවා. කොට යට කමෙන්ට් බලන්න කමෙන්ට් වලත් ගිය අවුරුද්දේ රිසල්ට් ගත්ත කට්ටිය මේක උදව් වුණාද නැද්ද කියලා දාලා ඇති. හුන්දට මතක තියාගනි අපි ව්‍යුහගත 4ට මේ දින 19 ෆුල් ඩේ දින 19ක්. ඒක ඔන්ලයින් උත් දෙනවා ෆිසිකල් උත් දෙනවා ඔක්කොම දෙනවා. එතකොට කොහෙද තිස්සමහාරාමේ හරි හම්බන්තොට පැත්තේ තිස්සමහාරාමේ තමයි ළමයෙක් ගිය පාර මගේ සම්බන්ධ වෙලා තිබ්බ මේ දෙකට. ඒ ළමයා අවසාන වෙනකන් ඒ ළමයාගේ ප්‍රෙස්සයි වලට ෆිසික්ස් වලට තියෙන F එකක්. ඒ ළමයා අවසාන වෙනකන් මේ හිතුවේ නෑ ඒකක් ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ප්‍රෙස්සයි ෆිසික්ස් වලට F එකක්. හැබැයි ඒ ළමයා මේ දෙකටම සම්බන්ධ වෙලා අවසාන කාලේ සුපිරියට මාස 4ක් විතර වැඩ කරලා ඒකක් අරන් තියෙනවා.